අයිබෝන් Academy of Binary ආයතනයේ තමත් ආදරෙන් තමත් ගෞරවයෙන් පිළිගන්නවා මම උදයංග රූපසිංහ Academy of Binary ආයතනයේ. ඉතින් සුපුරුදු විදියට අදත් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා direct trading platform එක සම්බන්ධව සහ ඒකේ අපි success වෙන විදිය සම්බන්ධව පුංචි proof ටිකක් එක්ක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා. මොකද ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි trading වලින් success වෙන්න පුළුවන් කියලා videos දානවා. ඔයාලගේ success stories දානවා. students ලගේ success stories දානවා. මේ හැමදේම දානවා. හැබැයි අපි trading කරන්න පටන් ගත්තයින් පස්සේ අපි දවසකට පොඩි ගාණක් ප්‍රොෆිට් කරනවා ආයෙ පහවදා වෙද්දි lost වෙනවා ආයෙ ප්‍රොෆිට් කරනවා ආයෙ lost වෙනවා හැමදාම අපි එක තැන. ඇයි එහෙම වෙන්නේ? අපි තනියෙන් කරන්න හැදුවම එහෙම දේවල් වෙනවා. එහෙම නැත්නම් අපි අතින් lost වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක් අපෙන් අහන දෙයක්. සහ විශේෂම කාරණාව අපි ට්‍රේඩින් කරද්දී මොන වගේ දේවල්ද පිළිපැදිය යුත්තේ සහ මොන වගේ තැන්වලද ට්‍රේඩ් කරන්න ඕන මොන වගේ දේවල්ද අපි ඒ සඳහා සුදුසුකම් සපුරන්න ඕන කියන දේ ගොඩක් දෙනෙක් නිතරම අහන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කලින් මම මෙන්න මේ proof එක ගැන ඔයාලට කතා කරලා ඉන්නම්. මේ තියෙන්නේ මම ඊයේ දවසේ දේ කියන්නේ 19 වෙනිදා මම ගත්ත 25 index එකේ ගත්ත entry 3ක්. මේ entry 3ෙන් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඩොලර්ස් 2000ක් වගේ ප්‍රමාණයක් මම රිස්ක් කරලා තියෙනවා. ඩොලර්ස් 2010ක් වගේ ප්‍රමාණයක් සම්පූර්ණ මම මේකට රිස්ක් කරලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් දෙකක ඩොලර්ස් 10 ට්‍රේඩ් එකකුත් තව එක ට්‍රේඩ් එකක ඩොලර්ස් 10ක් කියන ප්‍රමාණයක් මම මේකේ ස්ටේක් කරලා තියෙනවා. ඉතින් මේ තමයි මගේ live account එක. ඉතින් මේ account එකේ මේ ඩොලර්ස් 2010 රිස්ක් කරේ මම ඊයේ හවස. එතකොට හරියට මේ වෙද්දි ගත්තොත් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙද්දි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක වැටෙන වෙලාවෙද්දි හරියට ගත්තොත් එහෙම පැය 15කට ආසන්න කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැය 15 වගේ කාලය ඇතුළත මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක මේ ඩොලර්ස් 2010න් මම ඩොලර්ස් 14000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රොෆිට් කරලා තියෙනවා. අපි මේක රුපියල් වලින් කතා කරොත් එම ලක්ෂ 5ක 6ක ප්‍රමාණයක් ඊයේ හවස රිස්ක් කරපු මම අද වෙද්දී අරන් තියෙන ප්‍රොෆිට් එක ගත්තොත් එහෙම ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 45කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඔයාලට මේක දැන් මේ කතන්දරේ විශ්වාස කරන්නම සිද්ධ වෙනවා. මොකද live account එකේ proof ටිකත් එක්ක මම කතා කරන නිසා. එතකොට මේ entry 3 මම ගත්තයි පස්සේ කොච්චර දුරට profit කරත් අපි ඒ trade එක sell කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය ඔන්නතන. සමහරක් කට්ටිය market එකේ හොඳ point අඳුරගන්නේ නැහැ. ඒකට හේතුව analysis. analysis වල දුර්වලකමක් තියේදී හරි entry එකක් අඳුර ගන්න බැරි වෙනවා. හරි entry එකක් ගත්තාම මෙන්න මේ වගේ profit margin වලට අපිට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මෙතන ගත්තොත් එහෙම 100ට 700කට වඩා වැඩි profit එකක් ඇවිල්ලා තියෙනවා. 100ට 700කට වඩා වැඩි profit එකක් මේ trade වල ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ gain එකක් අපිට ගන්න නම් market එකේ හරි point අපි අඳුර ගන්න ඕන. හරි entry point එක අපි catch කර ගන්න ඕන. ඒ වගේම තමයි මේ market එක කොයිතරම් දුරට move වෙයිද? කොයිතරම් දුරට මේ trade එක run වෙයිද කියලා. එහෙම නැත්නම් කොයිතරම් දුරට මේ මාකට් එක ගමන් කරයිද? මේ මාකට් එකේ රීටෙස්ට් එකක් යනවා නම් කොයි විදිහට රීටෙස්ට් එකක් වදීද? ඒක අපේ SL දක්වා ස්ටොප් ලොස් එක දක්වා ගමන් කරයිද? එහෙම නැත්නම් අපි එන්ට්‍රි එකක් ගත්තී අනිවාර්යයෙන්ම අපි ස්ටොප් ලොස් එක හරියට සෙටප් කරගන්න ඕනේ. ඒ ස්ටොප් ලොස් එක ඇතුළත අපේ ට්‍රේඩ් එකේ අපේ ගත්ත එන්ට්‍රි එකේ අපේ මාකට් එකේ රීටෙස්ට් කොච්චරක් වදීද? ඒ රීටෙස්ට් එකෙන් පස්සේ ඊළඟට මාකට් එක කොයිතරම් දුරට මූව් වෙයිද කියන එක ගැන අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික අපි සම්පූර්ණ කරොත් තමයි මෙන්න මේ විදියට මාකට් එකක් හරි විදිහට හරි දිශාවට ගමන් කරනකම් අපිට බලන් ඉන්න පුළුවන් වෙන්නේ. මේ ට්‍රේඩ් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එකේ ආරම්භය. මේ මම ඕපන් කරලා පෙන්නන්නේ එක ට්‍රේඩ් එකක් ඔයගලන්ට. මේකේ ආරම්භය ගත්තොත් එහෙම ළමයි මේ ට්‍රේඩ් එක පටන් ගද්දි මේ ට්‍රේඩ් එක lost පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මේ ට්‍රේඩ් එක loss පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි මේකේ මාකට් එකේ ගත්තේ sell direction එකක් නම් අපි මේකේ මාකට් එක buy වෙලා තමයි ආපහු sell වෙලා තියෙන්නේ පොඩි ප්‍රමාණයකට. එතකොට අපි මේක sell පැත්තට ගියා කියලා අපි මේක අතරමඟදී close කරලා දැම්මනම් එහෙම නැත්නම් අපි මේක අතරමඟින් අයින් කරලා දැම්මනම් අපි දාපු stake එකට වඩා අඩු ගාණක් අපිට අනිත් පැත්තට return එක එනවා. අපි උදාහරණයකට ඩොලර්ස් 1000ක් දැම්මනම් ඩොලර්ස් 500ක් lost වෙලා ඩොලර්ස් 500ක් අපිට ආපහු return එක විදියට ලැබෙනවා. හැබැයි එතනින් යාට ආපහු අපි මේ lost එක cover කරන්න step යනවා නෑ. එහෙම නැතුව අපි ඉවසීමෙන් මේ trade එක මෙතෙක් වෙලා අල්ලගෙන හිටපු නිසා තමයි
අපිට මේ විදිය ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඕකට හේතුව තමයි අපි එහෙම අල්ලගෙන ඉන්න අපිට ඒ ට්‍රේඩ් එක ගමන් කරන දිශාව එහෙම නැත්නම් ඒ මාකට් එක ගමන් කරන දිශාව පිළිබඳව අපිට තියෙන පැහැදිලි අවබෝධය. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට ආරාධනා කරනවා ට්‍රේඩින් කියන දේ පිළිබඳව කතා කරද්දී සහ ට්‍රේඩින් කරන්න ඕගොල්ලෝ වෙනකොට මාකට් එක ඊළඟට වෙන දේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතුව පමණක් ට්‍රේඩින් වලට එන්න. එහෙම ඔයාට එන්න තරම් ඔයා ළඟ සුදුසුකම් නැත්තම් එහෙම එන්න තරම් ඔයා ළඟ ඇනලයිස් පිළිබඳව මාකට් එකක් මැනේජ් කරන විදිහ සම්බන්ධව account එකක් මැනේජ් කරන විදිහ සම්බන්ධව ඔයාට අවබෝධයක් දැනුමක් සහ පළපුරුද්දක් නැත්තම් ඔයා ට්‍රේඩින් වලට තනියම එන එක නතර කරන්න. මොකද එහෙම වුණොත් ඔයාට සිද්ධ වෙනවා වැටි ඉස්සරහට යන්න. මේ කාලය ඇතුළත ඔයා ඉන්න සිටුේෂන් එක කොයි විදිහද කියලා අපි දන්නේ නැහැ. ඒ සිටුේෂන් එකේදී ඔයාට තනියම වැටි account එක loss වුණාට අතාරින්න නැතුව ආපහු ඔයාට ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් account එක wash වුණත් ට්‍රේඩින් නවත්තන්න නැතුව ඊළඟ ස්ටෙප් එකට ආපහු පොඩි ඩිපොසිට් එකකින් හරි ඔයාට පටන් ගන්න පුළුවන්කම තියෙනවා නම් ඔයා තනියම ට්‍රේඩින් වල ඉස්සරහට ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඔයා ට්‍රේඩින් වල ඉස්සරහට යද්දී දැන් මේවා ඩිපොසිට් එක කරගත්තේ බොහොම අමාරු වෙන්න. ඔයාගේ account එකට ඩොලර්ස් 10ක් හරි ඔයා දාගත්තේ බොහොම අමාරු වෙන්න සහ ඒ මුදල හම්බ කරේ එහෙම නැත්නම් ඔයාට තව ඒකේ ලොකු ආවස්තික පිරිවැයක් එතන තියෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඒ account එක අප් කරන්න. ඉතින් ඒ account එක අප් කරන්න ඔයාගාව දැනුම නැත්නම් පළපුරුද්ද නැත්නම් නිහතමානීව පිළිගන්න මට මේක ගැන තියෙන අවබෝධය මට මේක ගැන තියෙන එක්ස්පීරියන්ස් එක අඩුයි. ඒක නිසා මම අනිවාර්යෙන්ම මේකේ එක්ස්පීරියන්ස් එකක් තියෙන එක්ස්පර්ට් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඒ එක්ස්පර්ට්ලා කණ්ඩායමකගේ සහයෝගය ඇතුව මම මගේ එක්ස්පීරියන්ස් එක උඩට අරන් යනකම් මගේ එක්ස්පීරියන්ස් එක මම බිල්ඩ් කරගන්නකම් එයාලගේ සහයෝගය ඇතුව මම මේ ගමන යනවා කියලා ඔයා තීරණය කරලා අන්න ඒ වගේ එක්ස්පර්ට්ලාගේ සහාය පතන්න ඔයාලට හැකියාව තියෙනවා. මොකද අපි හැමෝම යන්නේ සල්ලි හම්බ කරන ගමනක අපි හැමෝම යන්නේ සල්ලි හම්බ කරන ලෝකෙක ඉස්සරහට යන්න. ඉතින් ඒක නිසා ආරාධනා කරනවා ඔයාට අන්නේ වගේ එක්ස්පර්ට්ලාගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට එක්ස්පර්ට්ලාගේ සර්විස් එකක අවශ්‍යතාවයක් තියෙනවා නම් Academy of Binary අපි අපේ කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා ඔයාට ඒ සර්විස් එක දෙන්න. ඒ තමයි Academy of Binary Premium Signal Service එක. ළමයි 480කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්න සහ මේ මාසේ මේ වෙනකොට 350කට ආසන්න ප්‍රමාණයක ගේන් එකක් හැමෝගෙම account වල අරන් දීලා තියෙන Academy of Binary අපේ signal service එකෙන් මෙන්න මේ වාර දැක්කා වගේ ඉතාමත් powerful විදිහට signals ඕගන් ලබා ගන්න පුළුවන් 100,000 100,500 100,250 ඔය වගේ gains වලට ඔය ඒ වගේ gains වලට ඕගලගේ ට්‍රේඩ් එක අරන් යන්න පුළුවන් ඉතාමත් powerful signals අපි ඕගලන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඕගලන්ට ආරාධනා කරනවා තවමත් ඔයාට ඒ වගේ expert කෙනෙක් හම්බුනේ නැත්නම් දැන්මම අපිට කතා කරන්න. අපි ලෑස්ති ඕගලන්ට ඒ සර්විස් එක දෙන්න. අපි Academy of Binary අපේ දුරකථන අංක 073 85 99 47 077 56 999 47 සහ 077 207 ඉතින් මෙන්න මේ දුරකථන අංක තුනම විවෘතයි ඔයාලා වෙනුවෙන්. දැන් මම කතා කළා අපේ එක්ස්පර්ට්ලාත් එක්ක කතා කරලා මේක ගැන තවදුරටත් විස්තර දැනගෙන පාඩ පුළුවන් අපිත් එක්ක ජොයින් වෙන්න. අපි Academy of Binary. එහෙනම් අතර ගිහින් එන්නම් හැමෝටම සුදාස ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.